හයි ළමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ද්විපද ප්‍රකාශනවල වර්ගායිත හොයන්න පුළුවන් අර කලින් වීඩියෝ එකේ කරාට වඩා මේ කෙටි ක්‍රමයක්. හරිද? මේක ඔයාලගේ මේ අච්චු පොතේ තියෙන අපි බලමු කොහොමද ඒක හොයන්නේ කියලා. හරි. අය මේ ටොපික් එකම තමයි ද්විපද ප්‍රකාශනවල මේ වර්ගායිත. හරි. අපි බලමු මෙන්න මෙහෙම. මට මෙන්න මේ මම අර කලින් වීඩියෝ එකේ මේ මම ගත්ත ගණන් දෙක මේ තියෙන්නේ. එයාව මම ගන්නම් x ධන 2 ගුණ කිරීම x ධන 2 ඒ කියන්නේ x ධන 2 වර්ගය. මේක ලියුවේ දැන් ඇයි කියලා අහන්න එපා. කලින් වීඩියෝ එක බලලා එන්න. ඒකේ මම කියලා තියෙනවා කොහොමද අර එහෙම ප්‍රකාශනයක් මෙහෙම ලියන්නේ කියලා. හරිනේ. අපි මෙන්න මෙයා පොඩ්ඩක් මෙන්න මේ විදිහට සුළු කරලා බලමු. උත්තරේ එන්න ඕනේ අරක. බලමු අපි එනවද කියලා. මම ගන්නවා මෙන්න මේ බලන්න මෙන්න මේ අපි ඉස්සලා ගමුකෝ මෙන්න මෙහෙම. x ධන 2 වර්ගය. හරිද? මෙයාව ගත්තට පස්සේ මට කියන්න මෙන්න මේ ඉස්සලා අපි හඳුනගෙන ඉන්න එපා මොනවා කරන්න. මේ ප්‍රකාශනය ගත්තට පස්සේ මෙතන තියෙන ද්විපදයක් මට කියන්නේ x ධන 2 පද දෙකක එකතුවක් තියෙනවා. ඒ ද්විපද ප්‍රකාශනයේ පළවෙනි පදය මොකද්ද? x දෙවෙනි පදය ධන 2. ධන x තමයි පළවෙනි පදේ ධන 2 තමයි දෙවෙනි පදය. ඒකෝ කියන්නේ හරි ඊට පස්සේ මෙන්න මේකයි කෙටි ක්‍රමය. හරිද? බලන්න මම මේ ගන්න විදිහට එනවාද කියලා මේක ගන්න පුළුවන් පුතේ. මෙන්න මේ වර්ගායිත කියන concept එක විතරයි. මේක අර වෙන මේ ද්විපද ප්‍රකාශනයක් වෙලා ඒ කියන්නේ මේ වෙනස් ද්විපද ප්‍රකාශන දෙක ගුණිතයක් කරලා මෙහෙම ගන්න බෑ. හරිනේ? කොහොමද ගන්නේ? පළවෙනි පදය ගන්න x. x වල පළවෙනි පදය මොකද්ද? x. ධන x. දෙවෙනි පදය ධන 2. මෙන්න මේකයි කෙටි ක්‍රමය. මේක මම මතක තියාගන්න. හරිද මොකද්ද? පළවෙනි පදයේ වර්ගය. හරිද? මේක වර්ගද ත්‍රිපදද හතර එහෙමද කියලා මතක තියාගන්න හොඳම දේ තමයි මෙතන තියෙන දෙකනේ. එහෙනම් අපි ගන්න මොකද්ද? වර්ගය. පළවෙනි පදයේ වර්ගය. ධන x වල වර්ගය මොකද්ද? x වල වර්ගය. ඊට පස්සේ දෙවෙනි පදයේ වර්ගය. හරිද? දෙවෙනි පදයේ වර්ගය. එතකොට මොකද ධන 2 ධන 2 වර්ගය මොකද්ද? වර්ගය කොහොමද ගන්නෙ? අපි හැමතිස්සෙම මේ පදේම ගුණ කරන්න. හරිද? මෙතන ඉන්නේ x වල වර්ගය. ධන 2 ගුණ කරන්න ධන 2. එතකොට කීයද එන්නේ? මෙතන 4. 4. බලන්න කැලලක් ඇවිල්ලා තියෙනවා. x වල වර්ගයත් අපිට ඇවිල්ලා තියෙනවා 4ත් ඇවිල්ලා තියෙනවා. කොහොමද මේ මැද පදේ ගන්නෙ? හොඳට මතක තියාගන්න. මෙන්න මෙහෙමයි ගන්නේ. පළවෙනි පදයේ වර්ගය ගත්තා, දෙවෙනි පදයේ වර්ගය ගත්තා. පද දෙකම ගන්න. මොකද x ගන්න 2 ගන්න. පද දෙකේ ගුණිතය කීයද? 2x. පද දෙකේ ගුණිතයේ දෙගුණය. කොහොමද ගන්නෙ? 4x. මේ මොනවාද මේ දෙන්න ධනනේ. එහෙනම් එන්නේ මෙතන ධන. එයා දෙවතාවක් උනත් මෙතෙන්ටත් එන්නේ ධන. ධන 4x. තේරුණාද? මේ මෙතන ධන ඉඳලා මෙතෙන්ට ධන ආවේ. හරිනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් කොහොමද මේක? පළවෙනි පදයේ වර්ගය, දෙවෙනි පදයේ වර්ගය, පද දෙකේ ගුණිතයේ දෙගුණය. තේරුණාද? මට තේරෙන්න විදිහක් නැහැ. හරි. අපි ඊළඟ එකට තරම් බලමු මේ ඔය දැන් මං කියප එක හරිද කියලා. මොකද ඊළඟ එක x ඍණ 5 වර්ගයනේ. හරි. ගන්න මෙන්න මේ මොකද්ද ගන්නෙ? පළවෙනි පදයේ වර්ගය, දෙවෙනි පදයේ වර්ගය, පද දෙකේ ගුණිතයේ දෙගුණය. හරිනේ? මේ පළවෙනි පදේ කියන්නේ x. දෙවෙනි පදේ කියන්නේ ඍණ 5යි. පළවෙනි පදේ වර්ගය කොහොමද හොයන්නේ? ඒක එකෙම ගුණ වුණාම මොකක්ද x වල වර්ගය. දෙවෙනි පදේ ගුණිතය කොහොමද ගන්නෙ? දෙවෙනි පදේ වර්ගය ඍණ 5 ගුණ කරන්න ඍණ 5න් 5 වරක් 5 25යි. ඍණ ඍණෙන් ගුණ වුණාම මොකක්ද දෙන්නේ? ධන 25යි. හරිනේ? හරි. දැන් අපි බලමු. එහෙනම් පළවෙනි පදේ වර්ගය. හරි. මැද පදේ මේ පද මාරු වෙනට කම නැහැ. හැබැයි පිළිවෙලකට මතක තියාගමු. හරිද? නැත්නම් පැටලෙනවනේ. හරි. පළවෙනි පදේ වර්ගය. මෙතෙන්ට එන්න ඕනේ. පද දෙකේ ගුණිතය. මොකක්ද දෙන්නේ? x ගුණ කරන්නල ඍණ 5න්. කීයද එන්නේ? x ගුණ කරා 5න් 5x ධනයි ඍණයි ගුණ වෙනම ඍණ. ඒකේ මොකද්ද ගන්න කියන්නේ? දෙගුණය. එහෙනම් කොහොමද දෙන්නේ? ඍණ 5x වල දෙගුණය කියන්නේ කීයද? සෝරි ගුණ කරනවා 2කින්.
පස්වරක් දෙක 10යි. x ඍණයි ධනයි ඍණ 10යි x. ඍණ 10යි x. දෙවෙනි පදයේ වර්ගය ඍණ 5 වර්ගය කීයද? ධන 25යි. ලේසි නේද? හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපිට මේ වර්ගායිත කියන්නේ දීපද ප්‍රකාශන වර්ගායිතයක් ආවත් මේ ලේසියෙම සුළු කරගන්න පුළුවන්. කියන්නේ අර කලින් වගේ වරහන් දදා සුළු කර කර ඉන්න ඕනේ අපිට මේක කෙලින්ම ගන්න පුළුවන්. හරි. දැන් මේ වීඩියෝ එක බලන්න මොකද ඔයගොල්ලෝ කරන්න ඕනේ? ගන්න පුතේ අච්චුපතේ තියෙනවා මේකට අදාළ ගණන්. හරිද? ඊට පස්සේ ඒ ගණන් ටිකත් හදලා මෙන්න මේ වගේ ඒවා ටිකක් ලියා ගන්න කොලයක් අරගෙන. ඊට පස්සේ මොකද කරන්නේ? හිතෙන් සුළු කරලා බලන්න. උත්තරේ තිබ්බේ නැහැ කියලා හිතන්නකෝ බලන්න. x ඍණ 5 වර්ගය අපි වෙන එකක් ගමු. හරි. මේ වගේ එකක් ගන්න කොහොමද ගන්නෙ? පළවෙනි පදයේ වර්ගය. පද දෙකේ ගුණිතයේ දෙගුණය. ඍණ x අතාවක් ඍණ 3 ඍණ 3x දෙගුණය ඍණ 6x. දෙවෙනි පදයේ වර්ගය ඍණ 3 වර්ගය කීයද? ධන 9යි. එහෙනම් ඔන්න ඔය මට්ටමට එනකම් ඔයා මේ ගණන් ටික හදන්න ඕනේ. හරිද? ඔයාලට බෑ කියලා දෙයක් නැහැ. හරිද? ඔයාලා මෙතන කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ ගණන් හදන්න. ඔයාට මේ ගණන් මම අර කලින් හැමතිස්සෙම කියනවත් වගේ ඔයාට හදන්න, කියන්නේ හදාගෙන යනකොට තමයි ඔයාට පුළුවන් වෙන්නේ. දැන් ඔයා මේ වීඩියෝ එක බලලා අපිට ඔයාට මේ concept එක තේරුණා කියලා. ඔයාට මේක ලබන සතිය වෙනකොට ඔයාට මේක ලබන සතිය වෙනකොට මතක නැහැ. හරිද? මොකද්ද කරන්න ඕනේ? ඔයාලට ඕන තරම් රිසෝසස් තියෙනවා, පොත් තියෙනවා, පාස් පේපර්ස් තියෙනවා. ඒ ඔයාලට තියෙන ඒවා ටික අරගෙන ඔයා හිතන්න. මේ වගේ ගානක් ආවොත් කොහොමද හදන්නේ? මේ වගේ ප්‍රකාශනයක් ආවොත් මම මේ ඊළඟ ස්ටෙප් එක සුළු කරන්නේ කොහොමද? අන්න ඒ වගේ තමයි ඔයාලා මේ ගණන් කියන විෂය හදන්න. නැතුව මේ කටපාඩම් කරන එකක් නන් නෙවෙයි. තේරුණා නේද? හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.